ජෙස්පීටයි සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. අද දවසේදීත් ඔබ ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් ජේසුස් වහන්සේගේ නමින් පිළිගන්න අතර 2026 වර්ෂයේ අප්‍රේල් මාස 4 වන අද දින දෙවියන් වහන්සේගේ මනුෂ්‍යව එනම් අපගේ ආත්මික පියාවන ගරු සැමුවෙල් චන්දන දේවතුමා විසින් අප වෙත ගෙන එන්නව වස්වැන්නේ අභිමුඛයට අපි හැමෝම අහුම්කම් දෙමු. තමන්ව පවිත්‍ර කර ගැනීම. එකල යුදෙව්වරුන්ගේ පාස්කු මංගල්‍ය ලන්න තිබුණේය. බොහෝ දෙනෙක් තමන්ව පවිත්‍ර කරගන්නා පිණිස පාස්කු මංගල්‍යයට පළමුවෙන් පිට පළාත් වලින් නික්ම යාමට යෙරුසලමට ගියෝය. යෝහාන් 11 වන පරිච්ඡේදයේ 55 වෙනි පදය. පාස්කුව යනු සෑම යුදෙව්වෙකුටම ජෙරුසලමේ ශුද්ධ නගරයේ සැමරීමට අවශ්‍ය වූ ස්වාමීන් වහන්සේගේ වාර්ෂික මංගල්‍යයේ තුනෙන් පළමුවැන්නයි. නමුත් වසර ගණනාවක් පුරා දෙවියන් වහන්සේගේ පාස්කු මංගල්‍යය ආගමික යුදෙව්වන්ගේ මංගල්‍යයක් බවට පත්විය. ඊශ්‍රායල්වරු යේසුස් වහන්සේ දෙස බලා සිටිමින් ඔවුන්ගේ මෙසියස් සහ රජු ලෙස ඔවුන්ව පිළිගැනීම වෙනුවට ආගමික බලධාරී රහසිගතව උගන්වන්නසේව උන්වහන්සේව සැඟවී සිට ඔව්ව අත්අඩංගුවට ගෙන ඔහුට අපහාස කළ බවට බොරු චෝදනා එල්ල කළහ. යේසුස් වහන්සේ ලෝකේ පාපය ඉවත් කර තම සෙනගව ඔවුන්ගේ පාපයෙන් ගලවා ගන්නා පාස්කු බැටළු පැටවා ලෙස හඳුනා ගැනීම වෙනුවට ඔවුන් යොහාන් බෞතිස්තගේ සාක්ෂිය ඔහුගේ මෙසියානු ප්‍රකාශ සත්‍යාපනය කර ලකුණු සහ ආශ්චර්යයන් සහ මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය ඔහු කෙරෙහි මම ඉතා සතුටු වෙමි. ඔහුට සවන් දෙන්න යනුවෙන් පැවසූ ඔහුගේ ස්වර්ගික පියාණන්ගේ ශ්‍රව්‍ය සාක්ෂිය නොසලකා හැරියහ. පාස්කු උත්සවයේ අත්‍යවශ්‍ය අංගයක් වූයේ පවිත්‍ර කිරීමයි. මෝසෙස්ගේ නීතියේ යුදෙව් පුරුෂයෙකු ලෙස හෝ ස්ත්‍රියක් අපවිත්‍ර වන බොහෝ බාහිර ක්‍රම හඳුනාගත්තේය. එනම් මල සිරුරක් සමග සම්බන්ධ වීම හෝ යම් බෝවන ශාරීරික රෝගයක් වැළඳීම වැනි පාස්කු උත්සවය ආරම්භ වීමට පෙර ලොව පුරා සිටින යුදෙව්වන් පාස්කු මංගල්‍ය සඳහා යෙරුසලමට රොක් වූ අතර ඔවුන් විවිධ අපිරිසිදුකම් වලින් පවිත්‍ර වීමට සහ පවිත්‍ර වීමට පටන්ගත් අතර අපට මෙසේ කියවීමට තිබේ. යුදෙව්වන්ගේ පාස්කුව ලන්වී තිබුණි. බොහෝ දෙනෙක් පාස්කුවට පෙර තමන්ව පවිත්‍ර කර ගැනීමට සඳහා රටින් පිටතට යෙරුසලමට ගියහ. නමුත් ශුද්ධ ජීවිතයෙහි ඉගැන්වූයේ දෙවියන් වහන්සේ අභ්‍යන්තර මිනිසාගේ සදාචාරාත්මක සහ ආධ්‍යාත්මික පාරිශුද්ධභාවය ඉල්ලා සිටින බවයි. ඔහු හදවතේ අභ්‍යන්තර පවිත්‍ර කිරීමක් අපේක්ෂා කරයි. අපිරිසිදු සිතුවිලි සහ අභක්තික චේතනාවෙන් පවිත්‍ර කිරීමකි. යෙරමියා ඊශ්‍රායල් වරුන්ගෙන් ඉල්ලා සිටියේ ඔහුගේ හදවතේ දුෂ්ටකමින් පවිත්‍ර කරන ලෙසයි. ජෝයෙල් ඔවුන්ගේ ඇඳුම් නොව ඔවුන්ගේ හදවත ඉරාදමා ඔවුන්ගේ දෙවිය ස්වාමිදානන් වහන්සේ වෙත ආපහු යන ලෙස අනකලේය. ආගමික නායකින් තමන්ගේම ආත්මාර්ථකාමී අරමුණු සඳහා මහිමේ රජුට එරෙහිව කුමන්ත්‍රණය කළ කම්පන සහගත ආකාරයෙන් ස්වාමීන් වහන්සේ ඉදිරියේ තම හදවත නිවැරදි නොවන විට මිනිසා කොතරම් අපිරිසිදුකමකට නැමෙනු ඇද්දැයි පෙන්වයි. මෝසෙස්ගේ නීතියේ දක්වා ඇති පරිදි වාර්ෂික පවිත්‍ර කිරීමේ චාරිත්‍ර අප විසින් සිදු කළ යුතු නැත. නමුත් අපට ස්වාමීන් වහන්සේ ඉදිරියෙහි අපගේ හදවත් පවිත්‍ර කරගත යුතුය. තවද අපි මේ කරන්නේ පාපයට සමාව ලබා ගැනීම සඳහා ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය, භූමදානය සහ නැවත නැගිටීම කෙරෙහි විශ්වාසය තැබීමෙන් සහ ඔහුගේ නාමයට ගෞරව කරන ආකාරයෙන් සෑම දිනකම ජීවත් වීමෙන්ය. ඇදහිල්ලේ ප්‍රකාශනය මා කීවයින් පසු ඔබත් පවසන්න. ස්වර්ගීය පියාණනි, ඔබ ඉදිරියෙහි නිවැරදි හදවතක් තිබීමේ වැදගත්කම අපට උගන්වන ශුද්ධ ලියවිලි සඳහා ඔබට ස්තුතියි. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් මා ධර්මිෂ්ඨ ලෙස ප්‍රකාශ කර ඇති අතර
ජීවිතයට සහ දේව භක්තියට අවශ්‍ය සියල්ල මට ලබා දී ඇති නිසා ඔබට ස්තුතියි. මාගේ ක්‍රිස්තියානි ජීවිතය තුළ වර්ධනය වීමට සහ ඔබට ප්‍රසන්න ආකාරයකින් ජීවත් වීමට මට උදව් කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් මම යාඥා කරමි. ආමේන්. අද දවසේදී මේ දේව වචනය ඔබ හැම කෙනෙකුගේම ජීවිතවලට ආශිර්වාදයක් වේවා. ජේසුස් පිහිටයි.